ඊයේ අධිකරණය කළ නියෝගයකට අනුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම රෝහල වෙත අද පෙරවරුවේ ගෙන ආවා. ඊයේ සුදුකොඩි නඩුව ආරම්භ කර විනාඩි කිහිපයකින් ෆොන්සේකා මහතාගේ උගුරේ ආබාධයක් මතුව අතර ඒ හේතුවෙන් නඩුවේ කටයුතුද අතරමඟ නතර කිරීමට සිදු වුණා. එහිදී බන්ධනාගාර නිලධාරීන් කැඳ වූ විනිසුරුවරුන් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. හිටපු හමුදාපතිවරයා සමග රෝහල වෙත ගිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී ටිරාන් අලස් මහතා පැවසුවේ මීට පෙර සිදු අනතුරු වලින් සරත් ෆොන්සේකා මහතාගේ පෙනහළුවලට හා උගුරට සිදු හානි පිළිබඳව අද පරීක්ෂණ කිහිපයක් සිදු කළ බවයි. කිමුන්ගේ කමිටුව රණවිරුවන්ට එමටයි චෝදනා කළා තියෙනවා. ඒවට උත්තර දෙන්න මට මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. ඒවට උත්තර දෙන්න මට ඉඩ දෙන්නේ නැතුව ආණ්ඩුව රණවිරුව පාවලා දෙනවා. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහත්මයාට එතුමාගේ සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂා කරන ඉදිරිපත් කළා. ඒකම තවත් විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් පමණ එතුමාව පරීක්ෂා භාජනය කළා. අවශ්‍ය කරන ඒ කටයුතු කළා. ආපහු සඳුදා නැවත සැරයක් ඒ වෛද්‍යවරු හමුවට පැමිණෙන්නට කියලා අද ඒ වෛද්‍යවරු තීන්දුව කළා තියෙනවා.